හායි යාළුවනේ, අද අපූරු ලෝකයේ තුලින් අපි හෙළි කරන්නේ ලෝක ඉතිහාසයේ උඩු ඉටිකුරු කළ මහා බිහිසුණු මෙහෙයුමක් ගැනයි. එකම එක රැයකින්, එකම එක පැය එකහමාරක් ඇතුළත මැද පෙරදිග මහා බලවතා වන ඉරානයේ වසර 3ක ආරක්ෂක ජාලය ඊශ්‍රායලයේ විසින් අලු දූවිලි කර දෙමු හැටි ඔබ දන්නවාද? ලෝකයේ ප්‍රබලතම ප්‍රහාරක යානා 200ක් එකවර අහසට නැගුණු මේ මෙහෙයුම නිකම්ම යුද්ධයක් නෙවෙයි. ඒක මාරාන්තික විද්‍යාත්මක ශල්‍ය කර්මයක්. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද මේ ප්‍රහාරයේ පිටුපස තිබුණු රහස් තවමත් ලෝකයට රහසක්. මුළු ලෝකෙම නිදාගෙන සිටි මධ්‍යම රාත්‍රියක ඊශ්‍රායලයේ රහසිගත ගුවන්පත අසල අමුතුම කලබලයක් ඇති වුණා. ලෝකයේ දරුණුම සහ දක්ෂම ගුවන් නියමුවන්, ඒ අතර දක්ෂ කාන්තා නියමුවනුත් ඉතිළුවා තමන්ගේ යකඩ කුරුල්ලන් වෙත දිව ගියා. F-35 අදිර්, F-59 රාම් සහ F-69 සූෆා යන යානා 200ක් එකවර අහසට නැගුණේ රේඩාර් වලට පවා හොයාගන්න බැරි ගෝස්ට් යානා විදිහටයි. මේක තමයි ඉතිහාසයේ එකවර ගුවන් ගත වුණු විශාලතම ප්‍රහාරක බලෑනිය. හැබැයි යානා එන්නත් කලින් ඉරානයේ ඇතුලේ ලොකු සෙල්ලමක් සිදු වුණා. ඊශ්‍රායලයේ බුද්ධිංශය වන මොසාද් ඒජන්තවරුන් රහසිගතව ඉරානයේ ඇතුළට රිංගා කර්මන්ෂා සහ කරාජ් ප්‍රදේශවල කුඩා ඩ්‍රෝන රංචු මුදාහැරියා. මේ ඩ්‍රෝන ගිහින් වැදුනේ රුසියාවෙන් දීපු ප්‍රබලම S-300 රේඩාර් පද්ධති වලටයි. ඉරාන හමුදාව කලබල වෙලා රේඩාර් පද්ධති බෑකප් කරද්දී ඊශ්‍රායලයට ඕන් ඉන්න තැන් හරියටම පෙනෙන්න ගත්තා. හරියට අන්ධෙක් එක්ක සැටන් කරනවා වගේ වැඩක්. ඊළඟට ආවේ මාරයාගේ හෝරාවයි. අහසේ රැකගෙන සිටි F-35 යානා තමන්ගේ දරුණුම අවිය වන රැම්පේජ් සුපර්සොනික් මිසයිල මුදාහැරියා. මේවා ශබ්දයට වඩා දෙගුණයක් වේගෙන් ගිහින් ඉරානයේ ආරක්ෂක වැටවල් කුඩු පට්ටම් කළා. ඒ විතරක් නෙවෙයි, පොළව යට තියෙන බංකර් විනාශ කරන්න මහදපු රොක්ස් බැලිස්ටික් මිසයිල ටෙහරානයට නැගෙනහිරින් පිහිටි රහසිගත මිසයිල නිෂ්පාදනාගාර සම්පූර්ණයෙන්ම අලු කර දෙමුවා. දැන් ඉරානයට ආයෙත් මිසයිල් හදන්න අවුරුදු ගාණක් යාවි. මේ සටනේදී ඊශ්‍රායලයට තනියම නෙවෙයි හිටියේ. පර්සියානු ගල්ෆ් බොක්කේ සිටි ඇමරිකානු නාවික හමුදාව ටොමහෝක් මිසයිල 100 ගණනක් විදිමින් ඉරානයේ දකුණු දිග රේඩාර් පද්ධති අක්‍රිය කළා. ඒ අතරතුර ඊශ්‍රායලයේ ඩෙලීලා මිසයිල් අහසේ කැරකිමින් ඉරාන හමුදාව හංගන්න උත්සාහ කළ ජංගම මිසයිල ට්‍රක් රථ එකින් එක සොයාගෙන ගිහින් විනාශ කළා. එකම එක ඊශ්‍රායල යානයකටවත් හානියක් කරන්න ඉරාන හමුදාවට බැරි වුණා. මුළු ප්‍රහාරයටම ගත වුණේ විනාඩි 90ක් විතරයි. හැබැයි ඒ කාලය ඇතුළත ඉරානයේ උපාය මාර්ගික ස්ථාන 500කට වඩා විනාශ වුණා. පසුදා උදේ ඉරානයට ඉරපායද්දී ඔවුන් සතු වුණු ලොකුම ආරක්ෂක ජාලය යකඩ ගොඩක් විතරයි. ඊශ්‍රායලයේ මේ පණිවිඩෙන් මුළු ලෝකයටම පෙන්නුවේ අනාගත යුද්ධ තීරණය වෙන්නේ හමුදා පිරිස මත නෙවෙයි, අති නවීන තාක්ෂණය මතයි. ඉතින් යාළුවනේ, ඔබ හිතන්නේ මේ ප්‍රහාරය නිසා තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ වෙයිද? නැත්නම් මේක මැද පෙරදිග සාමයට මඟ පාදයිද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ අමුතු සහ බිහිසුණු තොරතුරු දැනගන්න අපූරු ලෝකයේ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක තොබන්න. ඊළඟ තීරණාත්මක වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. ජය වේවා.